Hi guys. ඔන්න ඉතින් අදත් ආවා අලුත් රෙසිපියක් එක්ක. අද නම් මම උයන්න යන්නේ ගොඩක් අය කන්න අකමැති එළවලුවක්. මොනවද කියලා පේනවද? මම මේ කපලා තියෙන්නේ පොඩි කෑලි වලට. මොනවද මේ? මේ තමයි කොහිලාල. මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මේ කොහිලාල කපනකොට නිකන් නූල් වගේ ඇදලා යනවා. සමහර අය ඒ නූල් අහක් කරනවා. හැඳිමිටෙන් අහක් කරනවා. එහෙම අහක් කරන්න එපා. ඒ කොහිලාල වල තියෙන අර නූල් වල තමා සෙලියුලෝස් අඩංගු වෙන්නේ. මම දැන් මේකට මිරිස් කුඩු මම වැඩියෙන් දැම්මෙත් නෑ, අඩුවෙන් දැම්මෙත් නැහැ. සාමාන්‍ය ප්‍රමාණය තමයි එකතු කරලා තියෙන්නේ. කහ කුඩු, උළු හාල් ස්වල්පයක්, ලුණු අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න. මම වෙනම කපලා තියලා තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ බී ලුණු ගෙඩියක්, සුදු ලුණු බීක් එකක්, ඒත් එක්කම කරපිංචා පොඩි ප්‍රමාණයේ තක්කාලි ගෙඩි දෙකක්, ගොරක කෑල්ලක්. මේ ගොරක කෑල්ල නම් වැඩිත් එක මේකෙන් භාගයක් තිබුණත් ඇති. දැන් අපි බලමුද කොහොමද මේක උයන්නේ කියලා. දැන් මම ලිප ඔන් කරලා තියෙන්නේ. ඒකේ අපි දැන් පොඩි හට්ටියක් තියමු. දැන් හට්ටිය වේල්ලා තියෙන්නේ. බලන්නකෝ. දැන් මේකට තෙල් ස්වල්පයක් එක් කරන්න ඕනේ. දැන් තෙල් එක රත් වීගෙන එන්නේ. ඒකට අබ ස්වල්පයක් එකතු කරන්න. දැන් බීලුණු. ඒත් එක සුදු ලුණු, කරපිංචා රම්පේ තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. දැන් හොඳින් හැඳි ගන්න. ගොඩාක් ගෙවල් වල මේ වගේ ඒවා ඉවන්නේ නැහැනේ. ගොඩක් කරාට පරිප්පුවක් කිව්වා, දැන් මස් එකක්, මාළුවක්, කරවල කෑල්ලක්, තෙල් දැම්ම කෑවා. ගොඩක් ගෙවල් වල බලන්නේ පහස් සිටි උයලා ෆ්‍රී එකේ ඉන්න. ඉතින් මේ කාලේ ගොඩක් ළමයිට මේවා රස දන්නේ නැහැ. මේ වගේ උයලා දෙන්න එයාලා කැමැත්තෙන් කයි. එයාලා කන්නේ නැත්තේ එයාලගේ දිව මේ රසට හුරු වෙලා නැහනේ. වැඩි හිටිය වෙන අපි තමයි එයාලට මෙව උයලා කරලා දෙන්න ඕනේ. දැන් තක්කාලි ටික එකතු කරන්න. ගොරක කෑල්ල අර කපා ගත්ත මේ කොහිල ටිකේ දාගත්තා නම් හරි. දැන් මොකද කරන්න ඕනේ? දැන් මේ කපා ගත්ත කොහිල ටික
මේකට එකතු කරන්න ඕනේ. ඒකයට මම ගොරක් කැල්ලත් එකතු කරලා තියෙන්නේ. හරි අපි දැන් චුට්ටක් කරලා බලමු. දැන් මේකේ කිසිම ග්‍රේවි ගතියක් නැහැ. මුලින්ම දිය කිරි එකතු කරන්න. මේකට ගොඩක් කිරි ඕනේ. සාමාන්‍යයෙන් අපි එළවලුකට සාමාන්‍ය විදිහට යාන්තම් කිරි එකතු කරලා පියන්න පුළුවන් නේ. ඒත් කොහිල වලට අඩුවෙන් කිරි එකතු කරනවා කියන්නේ මේ කන්න බෑ. හරි අමාරුයි. එන්න පුළුවන් තරම් සාමාන්‍යයෙන් පොල් බෑවක් විතර දාගත්තොත් ඇති. ලුණු හැම මදි නම් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකට එකතු කරපු දියකේ ටික හිඳිලා තියෙන යම්තම් වගේ තමයි තියෙන්නේ. දැන් මම මේකට එකතු කරනවා මිටි කිරි. ඔන්න අපේ කොහිල මාළුව පදමටම ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ. යාන්තමට අර කිරි ගතිය තිබුණොත් හොඳයි. ඒක ඕනම රස. මොකද මේක අර මේකේ සොෆ්ට් ගතිය හරි අඩුයිනේ. මේ බලන්නකෝ ඔයාලට පේනවා ඇති. අර කිරි ගතිය තිබුණොත් තමයි මේක කන්න පුළුවන්. දැන් අපි මේක ලිපෙන් බාගමු. ඔන්න උණු උණුවේම. බලන්නකෝ. මේ වුණනම් ඉතින් තරුණ අය නම් ඉතින් ගෙදර උයයිද කියන්න බෑ. ගෙදර ඉන්න වැඩි හිටිය අය තමයි ඉතින් මේව උයලා දෙන්න ඕනේ යාලට. එච්චරටම ගුණ කෑමක්. පොලකට එහෙම ගියත් හොයාගන්න පුළුවන්. කඩවල වලක් තියෙනවා නැතුව නෙවෙයි. ඔයාලා හිතන දැන් සමාන අය හිතන්නේ මෙහෙම දකිනකොට මේව රස නැහැ කියලානේ. නැහැ. මේක ඇවිල්ලා මාරම රස වගේම ගුණ එළවලුවක්. එහෙනම් මොකද කියන්නේ? ඔයාලා මේ වගේ එළවලුවක් උයලා try කරලා බලනවද? එන දැන් මම යන්න ලෑස්ති. තාම ඔයාලා subscribe කරලා නැහැ. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න ඕනේ. ඒ වගේම
මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ මාළුවක් උයලා කොහොමද රස තිබුණේ කියලා කියලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්.